Hi guys, welcome back to Lavender Diaries. චූටි විතර බ්‍රේක් එකක් ගන්න වුණා ජනවරි month එකේ. හැබැයි ආයෙම ටිකක් වෙනස් විදිහකට vlog series එක අරගෙන එන්න හිතුවා. ඔක්කොටම කලින් කියන්න ඕනේ මේ මගේ first vlog appearance එක මං හිතන්නේ. ඒ හින්දා ටිකක් විතර වෙනස් වෙයි. First of all I should say I'm a very camera shy person. මං කැමරා එකට ගොඩක් ලැජ්ජයි. ඒත් මට හිතුණා පළවෙනි පාරට මම vlog එකක අපිය කරනවා කියලා. හැමදාමත් වගේ Lavender Diaries මගේ YouTube channel එකට ඔයගලන් හැමෝම ගොඩාරියක් ආදරෙන් පිළිගන්නවා. හිතනවා ඔයගලන් හැමෝම ගොඩාරියක් හොඳින් ඉන්නා කියලා. මං හිතන්නේ මගේ socials වල ගොඩාක් වෙලාවට මගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් මගේ content දකින්න කෙනෙක් නම් දන්නවා Instagram, TikTok, Facebook මේ ඕනම platform එකක් ඇතුලේ ගොඩක් ලාට මගේ stories, photos, ඒ වගේම reels මේවත් එක්ක අහනවා කොහොමද මෙහෙම photos capture කරන්න කියලා. සමහරලාට මං use කරන filters අහනවා, මං use කරන mobile applications තියෙනවා නම් ඒව අහනවා. සමහරලාට මං එඩිට් කරන්නේ කොහොමද කියලා අහනවා, මගේ ඩිවයිස් එක ගැන අහනවා. මට සාමාන්‍යයෙන් එක මෙසේජ් එකක් හරි දවසකට එනවා නම්බරට. ඉතින් මට හිතුණා මං කොහොමද ඇත්තටම aesthetic photos capture කරගන්නේ. මගේ life එකේ දේවල් මං කොහොමද aesthetically document කරන්නේ කියන එක ඔයගලන් එක්ක share කරගන්න. මං ගොඩක් දැකලා තියෙනවා නංගිලා හරි මාසයි ඒගලන්ගේ චූටි ලයිෆ් එකේ details capture කරන්න. ඒව ලස්සනට document කරනවා, සමහර අය ලස්සන reels හදනවා. අතරම ඒවා බලාගෙන ඉන්නකොට හරිම ලස්සනයි. ඒ වගේම Pinterest එකට ගියොත් එහෙම අපිට ගොඩාක් දැක ගන්න පුළුවන් තියෙන content. ඉතින් ඒවෙන් inspire වෙනවා. ඉතින් මං කියන්නේ ගානු ළමෙක් වශයෙන් එහෙම කරනවා කියන්නේ අතරම එක වටිනවා. තව කෙනෙකුට චූටි හරි inspiration එකක් දෙන්න පුළුවන් කියන්නේ ඒක මාරයි. I think shout out to all the girls. මම professional photographer කෙනෙක් නෙවෙයි. I'm just a girl who loves capturing random things in her life. ඒක මගේ passion එක. life එකේ තියෙන චූටි දේවල් වුණත් මම මාසයි ලස්සනට capture කරගන්න. මට මේක vlog එකක් විදිහට කරන්න හිතුනම ඒ වගේ passion එක තියෙන ගෑනු ළමයි ගොඩාක් ඉන්න නිසා සහ මගේ Lavender Diaries මේ family එක ඇතුලේ ඒ වගේ ගෑනු ළමයි විශේෂයෙන්ම ගොඩාක් ඉන්න නිසා. Things first, wipe your lens. මං හිතන්නේ මේක තමයි underratedම tip එක. ඇත්තටම aesthetic photo එකක් capture කරගන්නකොට ඒකට බලපාන ප්‍රධානම සාධකය අපේ device එකද. නෑ මම නම් හිතන්නේ කවදාවත් ඒක අපේ device එක කියලා. device එකේ අමතාක් දුරකට බලපානවා. ඒකේ තියෙන camera එක, මේ lens එක, මේ හැමදේම බලපානවා. හැබැයි මම සාමාන්‍ය ලොකු කාලයක් තිස්සේ මගේ content ඔක්කොම වගේ capture කරගන්නේ මගේ iPhone 8s එකකින්. ඒක හින්දා තමන්ගේ creativity එකයි device එකයි කොයි වෙලාවකවත් පටලව ගන්න එපා. හැබැයි ඔක්කොටම කලින් මං කියන්න ඕනේ මම rely වෙන්නේ natural light එකේ. Natural light is God. මොන ෆිල්ටර් එක තිබුණත් වැඩක් නැහැ, මොන ඇප් එක තිබුණත් වැඩක් නැහැ, ලෝකේ හොඳම ඩිවයිස් එක තිබුණත් වැඩක් නැහැ. අපි ස්වභාවික ආලෝකය හරි විදිහට පාලනය කරන්න දන්නේ නැත්නම් natural light is everything. අපිට natural light එක මත ගොඩාක් rely වෙන්න පුළුවන්. සහ කියන්න ඕනේ ලංකාව කියන්නේ හරිම ලස්සනම tropical country එක. tropical island එකක් වෙනකොට අපිට දවස් 365ම හොඳටම තියෙනවා ඉරේලිය. ඉරේලිය කියන දේ මාරම මැජිකල්. මොකද මේ ලයිට් එකත් එකම විදිහට තියෙන්නේ මේ දවසේ පැය 24 ඇතුළත. පැය 24ක් ගන්න ඕන නැහැ. අපි සාමාන්‍ය ලයිට් එක තියෙන වෙලාව ගත්තොත් ඩේ ටයිම් එක ගත්තොත් ඒ උදේටම දකින්න එළිය නෙමේ සන්සෙට් එක වෙනකොට එන්නේ. කියන්නේ මේ නැචරල් ලයිට් එකේ ලොකු ඩයිවර්සිටි එකක් තියෙනවා. ඉතින් අපි දැනගන්න ඕනේ මේ හැමදේම ලස්සනට notice කරන්න සහ ඒක උපයෝගී කරගෙන ලස්සන දේවල් capture කරගන්න. සාමාන්‍යයෙන් උදේ 6:00න් පස්සේ වගේ උදේ 8 විතර වෙනකන් අපිට එන්නේ හරිම soft dreamy sunlight එකක්. මේ light එක ගොඩාක් soft. ඒ කියන්නේ ඉරේලිය harsh නැණි චුට්ටක්වත්. අපි සාමාන්‍යයෙන් ඉරේලිය
ඒ රැලියට අපි එක්ස්පෝස් වුණත් අපිට එහෙම ලොකුවට දැනෙන්නේ අපිට අවුව කියලා දැනෙන්නේ මේක සාමාන්‍ය පොඩි ගෝල් කලර් එකක් වගේ yellowish gold වගේ කලර් එකක් එක ගොඩාක් දුරට තියෙන්නේ ගොඩක්ම සන්රයිස් එකත් එක්කම ඒ මිනිත්තු 15-20 යනකම් තියෙන හරිම ලස්සන ලයිට් එකක් ඒ ලයිට් එකත් එක්ක ඔයාලට ලස්සන දේවල් කැප්චර් කරගන්න පුළුවන් ගොඩාක් ගාන ළමයි වුණාම ඒගොල්ලන් ආසයි ස්කින් කේර් වලට coffee journaling මෙන්න මේ වගේ හරිම inspiring හරිම calm vibe එකේ දේවල් වලට ඉතින් මේ වගේ දේවල් කැප්චර් කරගන්න හොඳම වෙලාව මට හිතෙනවා මෙන්න මේ soft light එක තියෙන වෙලාව උදේ 8ටත් වඩා අර උදේ 6:00ට 8ට කලින් මෙන්න මේ වෙලාවේ තියෙන sunrise එකත් එක්ක තියෙන මේ light එක හරිම soft අනේ උදේ 9ට උදේ 11ට අතර තියෙන ටිකක් clean bright light එක මේක අර soft ගතියෙන් ටිකක් එහාට යනවා ඒක හරිම clean එක bright සාමාන්‍ය lifestyle content වලට මට හිතෙනවා මේ වෙලාව ගොඩාරියක් හොඳ වෙයි කියලා. يعني lifestyle related දේවල් document කරනවා නම් මේ වෙලාව ගොඩාක් හොඳයි. ඒකෙන් අර ගොඩක් වෙලාවට inspiring හරිම influencing energetic vibe එකක් හදනවා කියලා මට හිතෙනවා. එහාට ගියාම දවසේ මං ආසම කාලය තමයි golden hour එක කියලා කියන්නේ. මොකද මේ golden hour එක හවස 4න් පස්සේ විතර තමයි මේ golden hour එක එන්නේ. sunset එක වෙනකන් තියෙන හරියම warm ඒ වගේම yellowish orange tone එක තමයි මේ golden hour light එක කියන්නේ. මේක මාරම ලස්සනයි. මට හිතෙනවා හරිම magical කියලා සහ අපේ ලංකාවට හරිම ලස්සන golden hour එකක් තියෙනවා. එතකොට ගොඩාක් ලස්සන දේවල් capture කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මට කියන්න තියෙන මේ වෙලාවට වගේ ෆෝන් එකේ කැමරා සෙටින්ග්ස් වලින් වගේ ඩිෆෝල්ට් සෙටින්ග්ස් වල තියෙන එක්ස්පෝෂර් එක චුට්ටක් විතර අඩු කරගන්න. ඒකට ගොඩාක් ලස්සන දේවල් ක්‍රියේට් කරගන්න පුළුවන්. What's next? ඊළඟට මම කතා කරන්න යන්නේ blue eye එක ගැන. මොකක්ද මේ blue eye කියන්නේ? සාමාන්‍යයෙන් sunset එක ඉවරුනාට පස්සේ ඔයගලන් notice කරලා තියෙනවද light එක ටිකක් cool ඒ වගේම පොඩි bluish tone එකකට හැරෙනවා. bluish hue එකක් තියෙන මේක මේ මට එක වචන වලින් කියන්න බෑ හැබැයි පුංචි එක්සැම්පල් එකක් දෙන්න ආසයි මේක කැප්චර් කරන්න මොන හරි මේ වගේ වෙලාවට මට හම්බුනොත් ස්ට්‍රීට්ස් ෆොටෝග්‍රැෆි ස්ට්‍රීට්ස් වල ෆොටෝස් ගන්නකොට ස්ට්‍රීට් ලයිට්ස් එහෙම මේ blue eye එකේදී හරියම ලස්සනට කැප්චර් කරගන්න පුළුවන්. අර yellowish glow එකයි මේ blue hue එකයි හොඳට කම්ප්ලිමන්ට් කරනවා. මං ඒක මේ පේන්ට් කරනකොටත් ගොඩාරියක් එක්ස්පීරියන්ස් කරලා තියෙනවා මේ ඒක හරිම ලස්සනට කොම්ප්ලිමන්ට් වෙනවා මේ කලර්ස් දෙක. ඉතින් ආයි චුට්ටක් ඔයගලන් එළියට එහෙම ගියොත් මේ දේවල් නොටිස් කරන්න අමතක කරන්න එපා. මොකද අපි හිතනවට වඩා අපේ ආවට පරිසරය ඇතුළේ තියෙන ඩීටේල්ස් හරිම ලස්සනයි. ඊට පස්සේ කතා කරන්න ඕනේ කාරණා තමයි the art of noticing. aesthetic photos ගන්න ආසයි නම් art of noticing කියන එක හොඳටම practice කරන්න ඕනේ. මොකක්ද මේ art of noticing? අපි දැනගන්න ඕනේ අපි ආවට තියෙන හැම පුංචි detail එකක්ම ගොඩාරියක් හොඳට observe කරන්න. එතකොට තමයි අපිට ලස්සන දේවල් හම්බෙන්නේ. මෙතනදී the art of noticing කියන්නේ ඔයා නිකන් වෙනස්ම විදිහේ ට්‍රිප් එකක්වත් ලස්සනම කැෆේ එකකට යන්න ඕනෙවත් කියලා නෙමෙයි. ඔයාගේ මේ ආවට තියෙන ඔයාගේ ගෙදර තියෙන ඔයාගේ රූම් එකේ තියෙන සමහර දේවල් තා හොඳට notice කරොත් මට හරිම ලස්සන content හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ අපේ මේ සුබාදහා තියෙන හැමදේම හරිම ලස්සනයි නේ. ඉරේලිය ගහකොළ හස වලාකුළු සතු මල් මේ හැමදේම පුදුම ලස්සනයි. පුදුමාකාර තරම් ලස්සන diversity එකක් තියෙනවා. ඉතින් ඒකත් එක්ක අපිට පුළුවන් ගොඩාක් ලස්සනට මේ හැමදේම කැප්චර් කරගන්න අපේ අතේ තියෙන මොබයිල් ෆෝන් එකේ. එතකොට මට කියන්න ඕනේ සාමාන්‍යයෙන් ඔයගලන් සන්සෙට් එකක් හරියටම ඔබ්සර්ව් කරනවා නම් කවදාවත් අහස එකම පාටකින් ඉන්නේ නැහැ. සන්සෙට් එක පටන් ගන්නකොට තියෙන අහස නෙමෙයි සන්සෙට් එකේ අන්තිම භාගය වෙනකොට තියෙන. අහස මිනිත්තු වෙනස් විදිහේ ට්‍රාන්ස්ෆෝමේෂන්ස් වලට යනවා. එයා මාරම ලස්සන පැස්ටල් හියුස් එක බ්ලෙන්ඩ් වෙවි වෙනස් විදිහේ පාටවල් හදලා ඒක මාරම ලස්සන
වයිබ්ස් ගොඩාක් හදනවා. ඉතින් එතකොට මට හිතෙන්නවා අපි නේචර් එක ගැන කන්සිඩර් කරන නේචර් එක ගැන ඔබ්සර්ව් කරන අඩුයිද කියලා. මොකද ඊට වඩා ගොඩාක් දේවල් අපිට මේ සබාදහමෙන් හම්බෙනවා. ඒක හින්දා අපිට මේ ලෝකෙ මොන විදිහේ හොඳම ඩිවයිස් එක තිබුණත් වැඩක් නැහැ. අපි හරියට නෝටිස් කරන්න දන්නේ නැත්නම්. එතකොට අපිට ආලෝකය, ගහකොළ, සත්තු මේ හැමදේම හොඳ ගැඹුරින් නෝටිස් කරන්න ඕනේ. ලස්සන දේවල් කැප්චර් කරන්න ඕනේ නම්. ඒ වගේම කියන්න ඕනේ ඔයාගේ ෆ්‍රේම් එක ගත්තොත් ඔයාගේ ෆ්‍රේම් එක ක්ලීන් තියාගන්න තරමට ඔයාගේ අවුට්පුට් එකත් හරිම ක්ලීන් වෙනවා. ඒ කියන්නේ ඔයාගේ ෆ්‍රේම් එකේ නිකන් හිතනවා කොෆි එකක් කැප්චර් කරනවා නම් එතනදී ඔයාගේ ෆ්‍රේම් එක ක්ලීන් තියාගන්න තරමට ඔයාගේ ඒ ෆොටෝග්‍රාෆ් එක හරි ඔයාගේ මොකක් හරි වීඩියෝ එක රීල් එක හරිම ක්ලීන් වෙනවා. හැබැයි මේක හරිම සාපේක්ෂයි. මොකද එස්තටික් කියලා කියන්නේ ඒ වයිබ් එක කියන්නේ ඒක මිනිමල් වෙන්න ඕනි කියලා නෙමෙයි. එතනින් ගියාම ඒක කෝසි වෙන්න පුළුවන්. ඒක එක කැටගරිස් ගොඩාක් තියෙනවා. කියන්නේ මේ වයිබ් එක ඇතුලේ වයිබ්ස් ගොඩාක් තියෙනවා. ඒක හින්දා එස්තටික් කියන එක මට මෙන්න මේකයි කියලා කියන්න බෑ. ඒක ඔයාගේ choice එක සහ ඔයාට තියෙන දේවල් එක ඔයාට ඒ වෙලේ හිතන mood එකත් එක්ක capture කරන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාගේ frame එක ඔයාට හොඳට balance කරන්න පුළුවන්. ඔයාගේ phone එකේ තියෙන grid lines එක ඔයාගේ frame එක ගන්නට balance කරන්න පුළුවන්. ඒ grid lines කියන්නේ හොඳ advantage එකක්. ඉතින් අන්න ඒ දේවල් පාවිච්චි කළා ඔයාට ලස්සනට මොන හරි චූටි දෙයක් උනත් capture කරගන්න පුළුවන්. එතනින් එහාට ගියාම ඔයාගේ ෆෝන් එකේ තියෙන HDR mode එක turn off කරනවා නම් ඔයාට ගොඩක් හොඳ soft tones වලින් ඔයාගේ output එක ගන්න පුළුවන්. එතනින් එහාට ගියාම editing ගැන කතා කරලා editing කියන දෙයට මම ගොඩාරියක් නෙමෙයි මම ඒකට attention දෙන්නේ නැති තරම්. editing කියන එක මම ලොකුවට හිතන්නේ නැති තරම්. මොකද මම filters වලට එතනින් ගියාම color grading වෙන මේ වගේ දේවල් වලට අස් කෙනෙක් නෙමෙයි. ඒත් මට හිතුණොත් සහ මොනවාම හරි ඕනේ කමක් වුණොත් මම අර default settings වලින් exposure එක brightness එක වගේ දේවල් චුට්ටක් එහෙම කරගන්න. එතනින් එහාට ගියාම මම presets පාවිච්චි කරන්නේ නැහැ. මම කියවනේ මම professional photographer කෙනෙක් නෙවෙයි. මම mobile එකකින් aesthetic දේවල් capture කරන්න ආස just a random girl මොබයිල් එකකින් ෆොටෝස් ගන්න ආස සාමාන්‍ය ගාන ළමයි. ඉතින් මම ගොඩක් වෙලාවට presets වගේ එහෙම complicated දේවල් වලට යන්නේ නැහැ. සාමාන්‍යයෙන් මට තියෙන මගේ ෆෝන් එකෙන් මම capture කරලා චුට්ටක් exposure එක හරි brightness එක හරි highlights හරි එහෙම කරනවා විතරයි. ඔයාලම දකින්න ඇතිනේ කොච්චර inspirations and the aesthetic mugs, homeware, bed linens, indoor plants, එතකොට cotton, scented candles මෙන්න මේ වගේ දේවල් වලට ගෑන් ළමයි ගොඩාක් ආස. මමත් ඒ වගේ තමයි ඒ දේවල් වලට ගොඩාක් ආස. late 20s වල ඉන්නකොට තව ආසාව වැඩි වෙනවා. එතකොට මෙන්න මේ වගේ දේවල් වලට ආසාව වැඩි වෙනකොට අපි මේවා ටිකක් අර purchase කරන්න යන පෙළඹෙනවා වැඩි. ඉතින් මං කියන්නේ අර හැමදේම එකපාර අරගෙන ඕවර් කන්සම්ප්ෂන් වගේ ලෙවල් එකකට යන්න එපා. අර තියෙන චූටි දේවල් වලින් වගේ ලයිෆ් එක ඩොකියුමන්ට් කරන්න බලන්න. සමහර වෙලාවට අර අපි ළඟ තියෙන දේවල් වලටත් වඩා සුබාදහමත් ගොඩාක් ලස්සන දේවල් තියෙනවා. එක දවසක් ඇතුළත අපි නිකන් ඔබ්සර්ව් කරොත් ලස්සන දේවල් ගොඩක් තියෙනවා. ඒ දේවල් වලට අපි සෙන්සිටිව් වෙන තරමට තමයි අපිට ඒ දේවල් දැනෙන්නේ සහ ඒ දේවල් වලට ඒ දේවල් කැප්චර් කරගන්න පුළුවන් වෙන්නේ. මේක සම්බන්ධයෙන් දේවල් තියෙනවා නම් කමෙන්ට් කරන්න. මම ප්‍රොෆෙෂනලි මේක එහෙම මාස්ටර් කරලා නැහැ. ඒත් මම දන්න දෙයක් තියෙනවා නම් ඔයගලන් එක්ක ෂෙයා කරගන්න. එතනින් එහාට ගියාම thank you so much හැමදාමත් වගේ Lavender Diaries මගේ YouTube channel එකට ඉන්නවට I'm so grateful. So thank you so much again. ඔයගලන් තමයි ලොකම blessing එක. මට ඉන්න මාරම ලස්සන family එකක්. ඒ වගේම aesthetic content වලට ආසනයි. TikTok තියෙනවා, YouTube වලට අමතර Facebook, Instagram මේවත් මගේ life එක මං ආස විදිහට මට පුළුවන් විදිහට මම romanticize කරනවා වගේ මම ඒවා document කරලා publish කරනවා. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ ඔක්කොම බලන්න. ඔයගලන් ආසයි නම්
ඒවට ගිහිල්ලා ෆලෝ කරන්න කියලා මං ආදරෙන් ආරාධනා කරන අද දවසට මට යන්න ඇවිල්ලා තියෙන වෙලාව. ඉතින් මේ vlog එක ටාසයි කියලා මං හිතනවා ඔයගලන් එන්ජොයි කරන්න ඇති කියලා. ඒ වගේම කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා හැමදාමත් වගේ. ඉතින් thank you so much again. ඉතින් තවත් සතියකින් මම එන්නම් තව වෙනස් විදිහේ vlog එකක් අරන් ඉස්සරහට ලස්සන දේවල් ගොඩාක් තියෙනවා මේ අවුරුද්දේ. ඉතින් එතකන් සතුටින් ඉන්න නිදහසේ ඉන්න. ගිහින් යන්න. bye.